සම්බුදු සරණයි. උදා වුණු 2014 වර්ෂය ඔබට ඔබේ සිතුම් පැතුම් ඉටුවන නැවුම් බලාපොරොත්තු ඉටුවන සුබ අවසරයක් වේවා කියා සදහම් සරණි සංවාද මණ්ඩපයෙන් ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ නව වසරේ පළවෙනි සදහම් සරණි සංවාද මණ්ඩපයයි. අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ගෙවුණු අතීතය ගැනවත් එළඹෙන වර්තමානය ගැනවත් නොවේ. අද වර්තමානය ගැනයි. එසේනම් මේ උදා වුණු 2014 නව වර්ෂයට අපි සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? බුදු පිළිවෙතට අනුගමනය කරමින් බුදු පිළිවෙත අනුව යමින් අපි කොහොමද මේ 2014 වර්ෂය සුබ විදියට ගත කරන්නේ? 2014 වර්ෂයේ ඔබේ සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද සදහම් සරණි සංවාද මණ්ඩපයෙන් අපි සූදානම්. ඒ උදෙසා අද සදහම් සරණි සංවාද මණ්ඩපයට ගෞරව නමස්කාර පූර්වකව සදහැසිතින් සුපුරුදු පරිදි වැඩම කොට වදාළ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිස්සර අපේ හාමුදුරන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්න අපේ හාමුදුරනේ. ඒ වගේම අද දිනේ අපිට නව වර්ෂයේ අපි කොහොමද ඉදිරි කටයුතු කරගන්නේ කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්නට කැඳවා ගත්තා ධම්මික කලිපුගේ මහතා. ආයුබෝවන් ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. සුබ වසරක්. අපි දන්නවා දවසකට දින ගෙවිලා යනවා. තප්පර 59ත් විනාඩි 60ත් දින 24ත් මේ විදිහට ගත කරලා යනවා. අපේ ජීවිතේ විවිධ මම්පෙත් ඔස්සේ අපේ ජීවිතේ කාලේ ගත කරනවා. ඒ නිසා අපිට හැකියාවක් ලැබෙනවා ඒ පිළිබඳ යමක් සිතන්නට. ඒ උදෙසා කාලය තමයි අද එළපිලා තිබෙන්නේ. 2013 වර්ෂයේ ගෙවිලා ගියා. ඒ ගෙවුණු කාලය තුලදී අපිට විවිධ දේවල් සිදු වුණා. විවිධ දේවල් වලට මුහුණ පාන්නට සිදු වුණා. මේත් එක්ක අපි අලුත් වෙන්නට උත්සාහ කරන්නේ. අලුත් පන්තියකට යන පාසල් දරුවෝ අලුත් පොත්පත් ගන්නවා. අලුත් ඇඳුම් බලඳුම් හොයනවා. අලුත් සපත්තු බලඳිනවා. මේ කරන්නේ අලුත් වන්නටයි. ඒ වගේම තමයි කාර්යාලයක සේවය කරන කාන්තාවක් නම් පුරුෂයෙක් නම් ඔවුන් සූදානම් වන්නේ අලුත් විදිහට Tamanගේ රාජකාරිය කරන්නටයි. අපි හැමෝම අලුත් අවුරුද්දක් කියනකොට සුබ නව වසරක් කියනකොට සූදානම් වන්නේ අලුත් වෙන්නටයි. භෞතික වශයෙන් වගේම අපි ආධ්‍යාත්මික විදිහට අලුත් වෙනවා නම් අපේ හැමදෙරුනේ කොහොමද මේ ආධ්‍යාත්මිකව අලුත් වෙන්නේ මේ අලුත් අවුරුද්දක? සියලු දෙනාටම සුබ නව වසරක් වේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සමග අපි අපේ සාකච්ඡාවට සහසම්බන්ධ වෙනවා නම් විශේෂයෙන්ම මේ නව වසර පිළිබඳව කතා කරන්න කරුණු කාරණා අපිට තිබෙනවා. 2014 දැන් ඇත්තටම අපිට හදිස්සිය තිබුණේ 2000 වසර මේ ලබනකම් කොහොමද 2000 වසර ලැබුවාම බැංකු account වල නම්බර හදාගන්නේ කම්පියුටරේ මේක හැදෙන්නේ කොහොමද කියලා ලොකු අර්බුදයක් සහිතව තමයි අපි හිටියේ. නමුත් දැන් 2000 ලැබලා අවුරුදු 14ක් ගත වෙලා තියෙනවා අද වෙනකොට. 14 වෙනි අවුරුද්ද මේ ලැබුවේ. මේ කාලය ගියා. කාලය ගමන් කරනවා. අපි වයසට යනවා. පුංචි දරුවෝ තරුණ වෙනවා. වැඩිහිටි අය මැරිලා යනවා. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ලෝකයේ තිබෙන ක්‍රය. එහෙමයි. ළමෙක් හැටියට උපදිනවා. අර දශකයේ හැටියට පෙන්ලා තිබුණේ ඉස්සර පන්සල් වල මව් ගැබේ ඉන්නවා. ඊගාවට උපදිනවා ළමා වයස, තරුණ වයස, විවාහ වෙනවා, දරුවෝ හදනවා, තලතුණා වෙනවා, නාකි වෙනවා, මැරෙනවා. ඊට පස්සේ ඇටසැකිල්ලත් පෙන්නනවා. මව කුසේ ඉන්නවත් පෙන්නනවා, වැටසැකිල්ලත් පෙන්නනවා. ඉතින් මේ විදිහට නිසාට තමන්ගේ ජීවිතය පිළිබඳව කිසියම් හැඟීමක් ඇති කර ගන්නට පුළුවන් චිත්‍ර දෘශ්‍ය මාධ්‍යයකින් තමයි මේ පන්සලේ මේ මිනිසාගේ දශකය ආරම්භ චක්‍රය පෙන්වන්නේ. එහෙමයි. ඒකෙන් බලාපොරොත්තු උනේ අත් වශයෙන්ම මේ ජීවත් වෙන මිනිසයාට ජීවත් වෙන ගමන් ජීවත් වෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ගමන් ඕ නොහිතන තව පැති හිතන්නට. කියන්නේ මේ ලෝකය පිළිබඳව සාකච්ඡා කරලා කතා කර ගොඩක් අය
මේ ලෝකයේ භෞතිකත්වයේ පිළිබඳවනේ කතා කළේ. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, හිතට දැනෙන දේ ඒ ටික විතරයි. අපි ඒවට කියනවා භෞතික දේ පිළිබඳව කියලා. එතකොට අපි උත්සාහ ගන්න හොඳට අඳින්න, හොඳට පළඳින්න, හොඳට කන්න, ලොකුවට තමන් ඉන්නවා කියලා අනිත් අයට පෙන්වන්න, අපේ පවුලේ අතරේ හොඳ සමගියෙන් අපි දෙන්න ඉන්නවා අන්නෝන අවබෝධයෙන් කියන එක අනිත් අයට පෙන්වන්න, තමන් ඉන්නවටත් වඩා එහා ගෙදර අයට තමන්ගේ සාමයේ සමගිය පෙන්වන්න. ඉතින් ඒව හොඳයි, වරදක් නැහැ. නමුත් අපේ වැඩි උනන්දුවක් තියෙන්නේ බාහිර ස්වභාවයන් පිළිබඳව. දැන් නිලෝක විමසන්නේ ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මූලික කාරණේ තමයි සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාව. පළවෙනි කාරණාව හැටියට සීලය. සීලය කියලා කියන්නේ හීලා වෙනවා කියන එකනේ. හීලා කරගන්නවා කියන දැන් සතෙක් අපි හීලා කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ සමීපෙට කීකරු බවට පත් කරනවා. සීල සම්පන්න බව කියන්නේ කීකරු බව. ඒ කියන්නේ අවනත බව, තන්පත් බව, අවබෝධය. එතකොට සීල සම්පන්න පුජ්‍යලයක් බවට තමන් පත්වීමේ පළවෙනි කාර්යය හැටියට කෙනෙක් පත්වීමේ පළවෙනි අවස්ථාව හැටියට බුදුදහමෙන් නිර්දේශ කරලා දක්වන්නේ පංචශීලය. සිල්පද පහක්. ඒ සිල්පද පහම බැරි නම් එකක්, ඊගාවට තව එකක් මේ විදිහට යන්නත් පුළුවන්. එකපාරටම පහම සමාදන් වෙලා ඊට පස්සෙන්ද පහම කඩා ගන්න යනවට වඩා එකක් සමාදන් වෙලා ජීවිතේ පුරා ඒක ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. තවත් පුළුවන් නම් තව එකක්. මේකෙන් පෙන්වන්නේ මිනිස්සෙගේ භෞතික දියුණුව සමගම ඒ පුජ්‍යලයා තුල තිබෙන්නා වූ හොඳ දෙයක්, හොඳ දේවල් සමාජයට දෙන්න ඕන කියන එක. ඒ කියන්නේ ඒක පරිත්‍යාගය. අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල බාහිර පරිසරයෙන් ලබා ගන්නවා. බාහිර පරිසරයෙන් දේ ගන්නවා. බාහිර පරිසරයෙන් ගන්න අපි බාහිර පරිසරයට දෙන්න ඕන දේවල්. ඒ දෙන්න ඕන දේවල් කරුණාව, මෛත්‍රිය, මුදිතාව, ඒ වගේ තත්වයන් සමාජයට දෙන්න ඕන කියලා කියන එක. ඉතින් බුද්ධ ආගමේ පෙන්වන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව යනකොට පළමුව හිතන්න කියලා කියන එක. ඒ කියන්නේ යමක් පුරන්න කලින්, වැඩ පටන් ගන්න කලින් කවුද? මිනිසා කියන්නේ කවුද? මිනිසා මේ ලෝකෙට එන්නේ ඇයි? ඇයි මේ අය අපේ සහෝදරයෝ? ඇයි මෙයා මගේ ස්වාමිපුරුෂයා වුනේ? මම යාගේ බිරිඳ වුනේ. අපි පරිසරයෙන් ලබන දේ මොනවද? පරිසරයට දිය යුතු දේ මොනවද කියලා කියන කාරණය තමන් හිතන්න කියලා කියනවා. පළමු. එහෙම හිතුවාම තමයි යාගේ ඔළුවට එන්නේ තමා තුළ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් තියෙන්නට ඕනෑ කියලා. නිසා අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තව දුරටත් කතා කරමු. මේ මිනිසුන්ගේ කතාවක් ගෙවුණු අවුරුද්ද කොහොමද කියලා අහනකොට බොහොමයක් දෙනා කියන්නේ අනේ ගිය අවුරුද්ද ගෙවුණා අපිට හොයාගන්නට බැරි වුණා කියලා. අවුරුද්ද ගෙවිලා යනකොට හැමදාම අපි මේ ප්‍රශ්නය අහුවොත් හැමදාම අපිට ලැබෙන්නේ මේ පිළිතුර. අපිවත් නොදැනීම මේ කාලේ ගෙවුණා කියන එක. අවුරුද්දක් ගෙවෙන්නේ ඊටමත් අසීරු වෙන නිසා මේ අවුරුද්ද නොදැනීම ගෙවෙන්න හේතුව කුමක්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. නිලුකා සියලු දෙනාටම සුබ නවසරක් වේවා. ඕනම කෙනෙක් එක්ක මේ දවස්වල කතා කරොත් කියන මූලික දේ තමයි නිලුකා උන් කියපු දේ දන්නේම නැතුව 2013 ඉවර වුණා. අවුරුද්දක් ගානේ හැමතැනම අපි මේක අහන දේ අපිටත් ඒක දැනෙනවා. හැමතිස්සෙම අපි කියනවා දන්නේම නැතුව අවුරුද්ද ඉවර වුණා. දැන් හොඳට බැලුවොත් එහෙම පැය 24යි දවසට තිබුණේ. දවස් 7යි සතියට තිබුණේ. සති 52යි අවුරුද්දට තිබුණේ. දවස් 365යි අවුරුද්දට තිබුණේ. ඒ කියන්නේ දවස වෙනසක් වුණේ නැහැ. දවසමයි. එතකොට ලෝකේ කරගිච්ච වේගය ඒ වේගෙමයි. නමුත් ඇයි අපි මේ හැමතිස්සෙම කියන්නේ අපිට මේ දන්නේම නැතුව ගෙවි ගියා කියන්නේ මා හිතනවා ස්වාමීන් වහන්සේ අපි මේ මිනිස්සයා විහිං කැරකෙන්න අරන් තියන ලෝකේ කැරකෙන වේගයට වඩා වැඩි වේගයකින්. වෙලා තින්නේ අපි බොහෝ දේ කරන්න හදනවා මේ සීමා සහිත කාල සීමාවේ කාලය තුල බොහෝ දේ කරන්න හදනවා මිනිස්සයාට කරන්න පුළුවන් දේවල් වලට වඩා. ප්‍රතිඵලයක් හැටියට මිනිස්සයාට නිදහස නැති වෙලා තියෙනවා. අරමුණු සහගතව යමක් අත්පත් කරගැනීමේ හරිය හැකියාව නැති වෙලා තියෙනවා.
අවසානයේදී මිනිසයා මේ ලෝකෙන් එලොවට යනකොට ගෙනියන්නේ මොකක්ද කියන එක රැස් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් ආපස්සට හැරලා බැලුවොත් අපි ඔක්කොටම ජීවිතේ යම් යම් දේවල් ඒ අවුරුද්ද ඇතුළත අපි අත්පත් කරගන්න ඕනේ. හොඳයි. අවුරුද්ද දන්නේම නැතුව ගෙවි ගියා. මොනවටද අපි මේ කාලේ මේ ගෙවි ගිහිලා තියෙන්නේ? බොහෝ අවස්ථාවලදී අපි ආපස්සට හැරලා බැලුවොත් භෞතික දේවල් අත්පත් කරගන්න. විභාගයක් සමත් වෙන්න, නිලයක් තලයක් ලබා ගන්නට, එහෙම නැත්නම් යමක් හරි හම්බ කරලා ඉතුරු කරගන්න, වාහනයක් ගන්න, ගයක් දොරක් හදාගන්න. මේ වගේ වැරද්දක් නැහැ. ඒක හොඳයි. නමුත් ආපස්සට හරලා බැලුවොත් එහෙම අපි මේ මොනවද මේ අවුරුද්ද ඇතුළත රැස් කරගෙන තියෙන්නේ අපිට හොඳයි හොයලා බලන්න කොපමණ කාලයක් අපි මිඩම් තියෙනවද මේ ලෝකෙන් එහා ලෝකෙට එලොවට අපි ගෙන යන්න රැස් කරගත්ත මොනවා හරි කරන්සි එකක් එහෙම නැත්නම් නෝට්ටුවක් මොනවද අපිට තියෙන්නේ අපි මොනවද ඒ සඳහා අපි කොපමණ කාලයක් මිඩම් කරලා තියෙනවද අපි මේ වසරක් පාසා වෙලා නැහැ කිය අපි මේ රැස් කරගන්න දේවල් කොයි තාක් දුරට අපිට ප්‍රයෝජනවත් වෙනවද අපි ඊළඟ භවයට අධ්‍යාත්මික ගුණවතාව උදෙසා අපි මොනවාද මේ වසර පුරා රැස් කරලා තියෙන්නේ. අන්න ඒ ගැන අපි කතා කරලා අනිත් පැත්තට කියනවා නම් අපිට වෙලාවක් වෙලා නැහැ. මම හිතනවා ඒක හොඳ දෙයක්. අපිට එහෙමනම් සන්තෝෂ වෙන්න පුළුවන් හොඳ දෙයක්. අපි ඒ කියන්නේ කාලය අපි මිඩංගු කරලා තියෙන්නේ අපේ අධ්‍යාත්මික ගුණවතාව උදෙසායි කියලා. එනුක මෙතනදී මම පොඩි කතාන්දරයක් කියන්නම්. දැන් වත්මන් පරපුරනේ හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ මේ වෙලා නැති කතාවක් කියන්නේ දවසමයි අපි වෙලා නැති කතාවක් කියන්නේ. දැන් මගේ සීයා ඇවිල්ලා වඩු කාර්මිකයෙක්. ඔහු වසර 98ක් ජීවත් වුණා. ඔහුට දියණියෝ 3 දෙනෙක් හිටියා. මේ 3 දෙනාටම එක හා සමාන ලස්සන ගෙවල් 3ක් හදලා දුන්නා. කවදාක්වත් අපේ සීයාගෙන් අපි අහලා නැහැ වෙලා නැහැ කියන වචනේ. ඔහුට හැමදේම කරන්න වෙලා තිබුණා. වෙලාවට කාර්යාලයට ගියා, තමන්ගේ වැඩ කරන තැනට ගියා, වෙලාවට එතනින් ඉඳන් වෙලා ආවා. සෙනසුරාදා ඉරිදා ගෙදර හිටියා. පෝයදා යම් ආගමික වතාවක නියලුණා. එතනින් එහාට දරුමල්ලන්ට මුණුපුරන්ට බොහොම හොඳට සැලකුවා. බොහොම නිදහස් ජීවිතයක් ගත කරා. මම අනිත් පැත්තට දැන් ආපස්සට හිතලා බැලුවම හිතෙනවා මේ ඔවුන් අපිට වඩා මේ බොහොම නිදහස්ව සැහැල්ලුවෙන් අරමුණක් ඇතිව ජීවිතය ගත කරා නෝයිද කියලා. මා හිතනවා මේ දන්නේම නැතුව ගෙවි ගියා කියන එක හදාගන්නේ අපිමයි. නමුත් ඒ දෙයින් මොකක්ද අපි අපේ අධ්‍යාත්මික ගුණවගාව උදෙසා අත්පත් කරගත්තේ කියන එක හොඳ දෙයක් ස්වාමීන් වහන්සේ වසර අවසානට හැරලා හිතලා බලන්න. හොඳයි. ඒ සිතුම් එක්කයි අද සදහම් සරණී සංවාද මණ්ඩපයේ ඔබට ගෙන එන්නේ. බෞද්ධ නාලිකාවේ හැමදාම ඔබට සදහම් සරණී සංවාද මණ්ඩපය සිකුරාදා දවසක පස්වරු 3:30 සිට 4:30 දක්වාත් සඳුදා දවසක පස්වරු 1:30 සිට 2:30 දක්වාත් නැරඹීමට හැකියාව තිබෙනවා. ඒ වගේම බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ සෑම සඳුදා දිනයකම පස්වරු 1:30 සිට 2:30 දක්වා ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම සතිපතා නිකුත් වන සිරිකත කාන්තා පුවත්පතින් ඔබට සදහම් සරණී සංවාද මණ්ඩපය කියවීමට හැකියාව තිබෙනවා. ඒත් එක්කම අපේ හැමතුරුනේ මේ 2013 වර්ෂයේ ගෙවිලා 2014 වර්ෂයේ උදා වුණා. මේ නව වර්ෂයේ උදා වීමත් එක්ක අපේ හැමතුරුනේ අපේ සමහරක් සිත්වල තේන්නට පුළුවන් මේ අපි බලාපොරොත්තු දේවල් උනේ නැහැ. අපි නොහිතූ දේවල් තමයි උනේ. ජීවිතේ එක විදිහකට ගත කරන්නට හිතුවට ඒ විදිහට වඩා වෙනස් විදිහකට තමයි මුහුණ පාන්නට සිද්ධ වුනේ. අපි හැමදෙරෝනේ මේ බලාපොරොත්තු ඉටුවීම සහ බලාපොරොත්තු රහිත වීමත් බිඳ වැටීමත් එක්ක මේ මානසිකත්වයේ මේ 2014 නව වර්ෂයේදී යහපත් විදිහට ගත කරගන්නට හේතු කරගන්නේ කොහොමද අපි හැමදෙරෝනේ? ඔව් ඇත්තටම දැන් 2013 විසින් ඒ වර්ෂය විසින් බොහෝ දේ දීපුවයි සමාජෙන්නවා. එහෙමයි. එක්කෝ අධ්‍යාපනික තත්ත්වයේ ඉහළට ගියා, එක්කෝ රැකියා තත්ත්වයේ ඉහළට ගියා, එක්කෝ කසාදයක් බැඳගත්තා, එක්කෝ දරුවෝ ලැබුණා. මේ ආදි වශයෙන් විවිධ විදිහේ තරාතිරම් වල ඉහළට යාම් දකින්න ලැබෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ලැබිච්ච දේවල් ඒ තරම් සලකන්නේ නැහැ. ඒක ඉතින් හම්බුණානේ කොහොමවත් හම්බුණානේ කියලා නොලැබිච්ච දේ ගැනම තමයි උත්සාහයක් ගන්නෙ. ඉතින් අද සමාජය දැන් 2014 දැන් මේ වර්ෂය ගැන හිතුවත් බොහෝ දෙනාගේ හිතවල තියෙන්නේ නොලැබිච්ච දේවල් ලබා ගැනීම සම්බන්ධයි. එහෙමයි. ඒකට නොලැබිච්ච දේවල් ලබා ගැනීමට ගන්නා උත්සාහය ඒ දේ ලැබුණයින් පස්සේ තෘප්තියක් ලබන්නේ නැහැ. එහෙමයි. දැන් අපි කිසියම් දෙයක් උනන්දුවෙන් ලබා ගත්තාම ලැබුණයින් පස්සේ අපිට ඒ දේ තියනවාය කියන සතුට තියෙන්න එපයි.
දැන් අපි කියමු කෙනෙක් විභාගයක් පාස් වීමට මහන්සි වුණා නම් විභාගේ පාස් වුණා නම් මම මේ අවල් විභාගේ පාස් වෙච්ච කෙනෙක් නේ කියන තෘප්තිය. ආත්මාභිමානය. ඒක Tamanට තියෙන්න ඕන. ඉතින් ඒ ආත්මාභිමානය නැති කෙනෙකුට හතර මහා නිදානේ පහළ වුණත් වැඩක් වෙන්නේ නැහැ. එහෙමයි. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කිසියම් කෙනෙක් උත්සාහ ගත්තා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට උනන්දු වීම හොඳයි. එහෙමයි. ආරබත වැඩ පටන් ගන්න, වැඩේ පවත්වාගෙන යන්න, වැඩේ ප්‍රතිඵල ලබන්න. එතකොට මේ ප්‍රතිඵල ලැබුවයින් ඒ පිළිබඳව තියෙන උන සතුට. ඒ සතුට තමයි Taman ජීවත් කරනවා කියලා කියන්නේ. දැන් කෙනෙක් අපි කියන්නේ මිනිස්සු ජීවත් වෙනවා කියලා. එහෙමයි. එතකොට ජීවන සතුට කියලා කියන්නේ. එතකොට මේ ජීවන සතුට කියලා කියන්නේ Taman බලාපොරොත්තු දේ Tamanට ලැබීම පිළිබඳ සතුටයි. වනපතේ කියනවා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා ගිහි ජීවිතයේ කෙනෙකුට ලබන්න පුළුවන් සැප හතරක්. අංගුත්තර නිකාය කියලා කියන බණ පොතේ අනන සූත්‍රය කියලා කියන තැන කියනවා. අත්තිසුඛය කියලා කියන්නේ තමන්ට යමක් තියනවාය කියලා කියන කාරණාව. තමන්ට තියෙන දේවල් පිළිබඳ. දැන් මේ සූත්‍රයේ වැඩි අවධාරණය යොමු කරන්නේ මුදල් හම්බ කිරීම සම්බන්ධයෙන්. එතකොට ධනය තමන්ට තියනවාය කියන සතුට ගැනයි මේ සූත්‍රයේදී කියන්නේ. ඒ සූත්‍රයේ පෙන්නන ආදර්ශය ඔස්සේ අපි ගියහම අපිට පේනවා ජීවිතයේ තමන් ලබපු දේවල් තියෙනවා. තමන් ලබපු දේවල් සමහර වෙලාවට තමන් උත්සාහයෙන් ලබපු දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ට නිකම්ම ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. දැන් ඒ ලැබිච්ච හෝ ලබාගත් හෝ ඒ දේවල් පිළිබඳව සතුටක් ඒ පුජ්‍යලයා අත්විඳින්න ඕන. දැන් අපිට සමාජයේ දකින්න ලැබෙන පුජ්‍යලයා ගත්තාම එහෙම ජීවිතේ ලැබිච්ච දේෙන් සතුටු වෙන මිනිස්සු ගෑනු අපිට හැම වෙන අඩුයි. ඇයි එහෙම වෙන්නේ? ඒ බුද්ධ ආගමේ කියනවා මේ තමන්ට ලැබුණ දේ තමන්ට තියෙන දේ ගැන සතුටු වෙන්න කියලා. එහෙම සතුට ලබන පිරිස අඩුයි. එහෙම සතුටක් ලබනවා නම් ඒ සතුට විශ්ින් තමයි ඊගාව දේ උහුට ඇයට අරගෙන දෙන්නේ ලැබෙන්නේ. එහෙමයි. හැමදාම කිඹුල් කඳුළු හලහලා අඬ නෑ වැඩක් නෑ දියුණුවක් නෑ. එහෙම කියලා ඉන්න මිනිස්සු කියන වැඩි ගෙවල් වල. ඒගොල්ලෝ ඉන්න ගෙවල් වල වගතුවක් නෑ. දැන් අපි අම්මලා තාත්තලා කියන්නේ මේ ගෙදර කිසි වගතුවක් නෑ කියලා. මේ පෙරේත පාදයට අහු වෙලාද කොහෙද? පෙරේත දෝෂ තියෙනවයි එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ අර ජීවිතයේ පිළිබඳව සතුටක් නෑ. අනිත් කාරණේ තමයි ඒ ජීවිතයේ පිළිබඳව සතුට විඳින්න දන්නේ. එහෙමයි. දැන් උදාහරණයක් හැටියට දෙන්නා කරනවා කියලා කියන්නේ ගහගන්න එක, රණ්ඩු වෙන එක. ඒක තමයි ඒගොල්ලෝ හිතන්නේ. දැන් නෝනා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්න ගෝහරි. මොකද කියලා අහුවා මේ අපි මේ කතා කළා. එතකොට ඒ සතුට කියලා කියන්නේ ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ බැනගන්න එක. දෙන්න මෙයා අරයට බයිනෝ, යා මෙයාට බයිනෝ. එතකොට ඒක තමයි පුරුද්ද. එතකොට ඊම්පස්සේ ඒගොල්ලන්ගේ දරුවොත් ජීවිතේ සතුට කියලා බලාපොරොත්තු වෙන්නේ ඒක. ඉතින් බුද්ධ ආගමේ එහෙම නෙවෙයි පෙන්වන්නේ. විවේකය, විනෝදය, විවේක කාලයේ පවා Tamanට අර්ථයක් වෙන විදිහට මානසික සතුටක්, තෘප්තියක් ලැබෙන විදිහට ගත කරන්න ඕන කියන ආස්වාදයක, ජීවිත ආස්වාදය. ඒකට ළමයෙක් නම් ළමා කාලේ, තරුණයෙක් නම් තරුණ කාලේ, වැඩි විවාහකෙක් නම් විවාහක කාලේ එහෙම සතුට ලබන්න. දැන් අපේ අය එහෙම නෙවෙයි. ඉගෙන ගන්න ළමයා මම විභාගේ පාස් වෙලා තමයි සතුටෙන් ඉන්නේ. එතකන් දුක. පාස් වුණාම ඊගහ විභාග. මම උපාධිය ලබා ගත්තාම සතුටක් එහෙමයි. මම කසාදයක් බැන්දහම තමයි සතුටෙන් ඉන්නේ. මට දරුවෙක් ලැබුණා. ඒ වගේ සතුට කියලා කියන එක ජීවිතේ දන්නේ නැහැ අපේ සමාජය. ඇත්තම කතන්දරේ අපේ සමාජයේ බණ ඇහුවට බුදුදහම පිළිගත්තා කිව්වට මොකද්ද මේ සතුට, ජීවන සතුට කියලා කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මන්දා? ඒකට හුරු වෙන්න ඕන නිලෝක. දැන් මේවා මව් කුසෙන් එන, ආරෙන් එන, ජම්මෙන් එන ගති. එහෙමයි. අපි කියන්නේ දැන් සමහර ලෙඩ රෝග තියෙන ජානවලින් එන්නේ. ඒ වගේ මේ ජානවලින් එන ගති. මේ අනිත් කාරණේ තමයි සතුට වනසන
අනිත් කෙනා තමයි කේන්තිය. කේන්තිය, කෝපය, තරහව, වෛරය, බද්ධ වෛරය. මේවා එක සමාන වචන නෙවෙයි. මේවා එකින් එක වෙනස්. මේවා එකින් එක වෙනස්කම් තියෙනවා. හැබැයි අපි කෝපය කියනවා, තරහව කියනවා, වෛරය කියනවා මේ එක අදහසින්. නමුත් මේවා තුල එකින් එකට ගැඹුරු අර්ථ වන්නලා දීලා තියෙනවා. එතකොට මේ තමන්ගේ මනසට මේවා ඇතුල් කරගත්තයින් පස්සේ ජීවිතේම අවුල් වෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් ඇතැම් මනෝවිද්‍යාඥයෝ කියනවා මේ හයියෙන් හිනහ වෙන්න කියලා. එහෙම කියනවා. ඒ කියන්නේ හයියෙන් හිනහ වෙන්න කියලා කියන්නේ මේ මානසික වශයෙන් ඇතිවන මේ නාල ස්නායු වල තියෙන එතකොට ඇති වෙන වෙනස් වීම තුළ මිනිසාගේ ජීවිතයට ජවයක් එනවා. ඒ කියන්නේ හිනහ වෙන්නේ නැත්තම් නිකමට හරි හිනහ වෙන්න කියලා. ඒක ව්‍යායාමයක්. නමුත් තරහින් කෝපයෙන් ඉන්නකොට මේ ස්නායු වල වෙනස් වීම ඇති වෙනවා. ඒ වෙනස් වීම කයට බලපානවා. එතකොට කායික ක්‍රියාදාමයන්ට ශක්ති සම්පන්නව උත්හාන වීරයෙන් යුක්තව වැඩ කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ලොකු දෙයක් තමයි තරහව නැති. එහෙමයි. මහා ගොඩක් දේවල් නෙවෙයි තරහව නැති කරගන්න එක. දැන් 2014ටම ගොඩ තමයි මේක හදාගත්තොත්. ඔබට තේරෙයි ඔබේ ජීවිතයේ තියෙන දියුණුව තරහ. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් නිලුවකත් ඔළුවට එන තරහ එකපාරටම නවත්තන්න බෑ. මේව ජම්ම ගතිනේ.